ලා අඩේ මේ ගහපැටලා කොච්චර කල්ද දැන් ගෙඩිත් තියනවනේ සංජය මොකද චූටි මේක ගහලපු තියෙන සිරාවට කඩන්න අඩේ ඉදිච්ච ගෙඩියකුත් තියෙනවා කඩන්න අමු ගෙඩියකුත් කඩන්නකො පොඩි කෑමක් තියන හදන්න අයියෝ එහෙදෙන අමු ගෙඩියක් කඩන්න අද අපි හදමු සුපිරි කෑමක් ලා ඉස්සල්ලාම අපි මෙන්න මේ ආකාරයට හොඳින් හොදගමු මේක අද ඔයාලට දෙන්න යන සුපිරි කෑමක් නේද චූටි? ඔව්. අපි ඉස්සල්ලාම මේක සුද්ධ කරගමු. ඉතින් ඔන්න මෙන්න මේක. චූටි. වෙලාවට දැක්කේ. මොනා හදන්නේ? සුපිරි කෑමක් හදන්නේ අද. කිරි නේ මේ වගේ. බෑවක් ඇද්ද? උයනාද? මැල්ලු. මේ කපද්දි අවුරුස්සේ තරගයක් මතක් වෙනවා. චූටි මොකක්ද? ගස්ලපු ඇටේ ගෙඩිය ඇට ගණන් කරන්න. ගස්ලපු ගෙඩිය ඇට ගණන් කිරීම. ඇට ගොඩ. වෙන යාළුවේ අවුරුස්සේ තරගයක් මතක් වෙනවා ගස්ලපු ගෙඩිය ඇට ගණන් කිරීම. ඔයාලා හිතන්නේ මේක ඇට කීයක් ඇද්ද? චූටි කීයක් ඇද්ද? 2000. ගෙස් කරන්න කමෙන්ට් එකක් දාන්න. මේ විදිහට සූර ගමු. කල් කටත් වන කර ගන්න බෑ. කිරි පිටින් කාලා. අලකූරු. අල චිප්ස් වගේ බැද්ද හැකි. ඒක මොනවද කියන්නේ? අත්තම්මාව කිව්වනේ. ඔව් අත්තම්මා. එදා ඔයා දන්නේ නැහැ කතාවක් කියන. අපේ අත්තම්මලාගේ ගේ ඉස්සරහින් අලියන එක දවසක් අත්තම්මා දැකලා. අත්තම්මා මේ දොර ඇල්ල ජනෙල ඇල්ල බලනකොට මේ යන ඔයා වගේ අලි ගේ ගාවින්. ඔව්. ඔය අත්තම්මා ඊට පස්සේ බය වෙලා දොර වහලා තිබ්බා. ටික වෙලාවකින් මේ අලියා මේ අත්තම්මලාගේ දොර ඇරලා ඇතුළට ඇවිල්ලා ඉඳගත්තා. අත්තම්මා ටිකක් වෙලා බලනකොට මේ බැලන බුදියගෙන. මුලින්ම හිතුව ඇත්ත කියලා තමයි ඒ වුණාට අවසානයේ ඒක තඩි බොරුවක් කියලා පිළිගන්නවා. යාළුවනේ මේක කිරිටි යනකම් හොද ගන්න ඕනේ. අපි මෙහෙම සේරම දාගමු. චූටිගේ බොරු ටිකක් අහන ගමන් අපි මේක හදාගමු. බොරු නෑ ඇත්ත. මේ චූටි කොහෙන්ද බොරු හොයාගන්නේ? මේ අත්තම්මලා ගම කොහෙද චූටි? පොළොන්නරු වෙන්න ඕන. ඕම් පොළොන්නරු යාළුවෝ ඉන්නවනම් පොළොන්නරු මැදිරිගිරියනේ. පොළොන්නරු යාළුවෝ වෙනනම් ඒවා ඇත්තද කියලා කියන්න ගෙදරට ඇවිල්ලා ආලි බුදිය ගන්නවා. යාළුවනේ හොදගෙන ඉවරයි අපි මේක මෙහෙම දාගමු බලදට. මට පොට්ටක් හම්බුණා. නැස්සෙලා නේද? ලුණු ටිකක් දාගමු. මේක තැම්බෙන්න ඕනේ. ඊට පස්සේ වහගමු. සොරි වතුර ටිකක් දාන්න ඕනේ අමතක වතුර ටිකක් දාගමු පොඩ්ඩක් ගල හොදමු. විස් ගල හොදන්න මේක දාන්න. ඔය ගල කිලෝ එකක් විතර හැයි. ඔය දැන් පේස්ට් එක හදාගන්න යන්නේ. අබ දානවා. කොච්චි දානවා. ලූණු සුදු ලූණු ගම්මිරිස් ඇට නෑ. ගම්මිරිස් ඇටයක් ගෙනාව නම් හරිනේ. පොල් දානවා. කහටිකුත් දාලා තියෙන්නේ. ඌටි තමයි යාළුවනේ අද අමරන්න යන්නේ. බලමු කොල්ලගේ වැඩ. මේ පැත්තට අමරන්න බෑ මීහරකෝ.
දැකලම නැත්නම් අඹරනවා. හරි මරු. හොඳට කොච්චි කරලා එහෙම හැමරෙන්න ඕනේ. දාලා රෝල් කරනවා. කති දාගෙන අඹරන්නේ. මරු තැම්බිලා තියෙන්නේ. සුවඳක් නම් එනවා. අපි සම්බෝලේ හදාගත්තා. සුවඳයි. දාගමු අපි මේකට. වැඩිපුරත් එක තියනවා වගේ. චූටි වැඩි වෙලා වගේ. මේක හොඳ කලවම් කරගමු. සුවඳ නම් එනවා නේ. ටන් ටටාන්. විනාඩි 10ක් යන්න ඇති උපරිම. නේ ඔයාලට වැඩි ටිකක් සැර වැඩි නෝ. රහයිය හදලා බලන්න විනාඩි 10කින් හැදුව හැකි සුපිරි කෑමක් try කරලා බලන්න. චෝටි රහයි නේද කියන්නේ? එහෙනම් අපි අතට ගිහිල්ලා එන්නම්. like කරන්න, share කරන්න, අපි subscribe කරන්න. bye.